හලෝ යාළුවනේ කොහොමද අද ෂෝට් වීඩියෝ එකක් තමයි මම ගෙනාවේ. අද මම යනවා සඳගිරි සුපර් මාකට් එක. ඒක හික්කඩුවේ තියෙන්නේ පොඩි කෝක් එකක් අරගන්න. හරි මාත් එක්ක ගිහිල්ලා බලමු අද කොහොමද සඳගිරි සුපර් මාකට් එක ලස්සන කොහොමද කියලා. බයිසිකලේ ස්ටාර්ට් කරගෙන යාළුවනේ ඔය තියෙන සඳගිරි සුපර් මාකට් එක ඉස්සරහින්. ඒ සඳගිරි සුපර් මාකට් එක කියන්නේ ටිකක් වෙල් නෝන් සුපර් මාකට් එකක් හික්කඩුවේ තියෙන. මොකද ඒක පොඩ්ඩක් ෆෝකස් කරන්නේ ටුවරිස්ට්ලට. ඒ හින්දා ෆුඩ් බ්‍රෑන්ඩ් ඇන්ඩ් දේවල් පොඩ්ඩක් වෙල් මේන්ටේන් කරනවා ක්ලීන්නස් ඇන්ඩ් අද ස්ටැටික්ස් because සුපර් මාකට් එකට එන්නේ ටුවරිස්ට්ලා හින්දා. ඔයගොල්ලන්ට දැන් පේන ඇති සුපර් මාකට් එකට මං ආවා. මම සුපර් මාකට් එකට ආවේ යාළුවනේ කෝක් එකක් ගන්න. කෝක් එකක් අරගෙන පොඩ්ඩක් මට තර්ස්ටි ගතියක් ආවා. ඒකයි මම කෝක් එකක් ගන්න ආවේ. ඔයාලට පේනවා සුපර් මාකට් එකට යනවා. අතුලට මගේ හෙල්මට් එක තියලා සුපර් මාකට් එකේ සිකියුරිටිස්ට දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ බෑග්ස් එහෙම තියෙනවා නම් චෙක් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති සඳගිරි සුපර් මාකට් ඒගොල්ලෝ මම මුකුත් ඇහුවේ නෑ. මම මොනවත් ගිනිච්ච නැති හින්දා මං කැමර එක ගෙනියච්චා. ඔය තියෙන්නේ සුපර් මාකට් එක වටපිටාව යාළුවනේ. ඉස්සරහින් තින්නේ කෝක් බෝතල් තියෙන රෙෆ්‍රිජරේටර් එක. මං ෆ්‍රීසර් එක ඇරලා ගත්තා. මට කෝක් එකක් යාළුවනේ. කෝක් එකක් අරගෙන මම ෆ්‍රිජ් එක වැහුවා. වහලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් පොඩ්ඩක් වටපිටාව කොහොමද කියලා. ඔය වටේ තියෙන්නේ සුපර් මාකට් එකේ ෆ්‍රීසර් ටික. ඊට අමතරව එහා පැත්තෙන් තියෙන්නේ සුපර් මාකට් එකේ නූඩල්ස් වගේ ඒවා. මේ සුපර් මාකට් එකේ කියන්න තරම් වරදක් නෑ සහෝදරෝ යාළුවනේ. මොකද මේ සුපර් මාකට් එක හොඳ ද්‍රව්‍ය වලින් තියෙනවා. අපිට කැමති හොඳ ෆොරින්ස් ද්‍රව්‍ය එහෙම හොයාගන්න පුළුවන් සුපර් මාකට් එකට ගියාම. අනිත් සුපර් මාකට් වගේ අපිරිසිදු තත්ත්වයක් නෑ සහෝදර යාළුවනේ. ඒ හින්දා තමයි මම මේ සුපර් මාකට් එකට කැමති. ඔයගොල්ලොත් එනවනම් එන්න මේ සුපර් මාකට් එකට. ඔයගොල්ලෝ ඩිසපොයින්ට් වෙන්නේ නැති වේවි. මේ තියෙන නෙස්කැෆේ තියෙන ඒරියා එක. නෙස්කැෆේ කොපි වගේ දේවල් තියෙනවා මේ ඒරියා එකේ යාළුවනේ. ඔයගොල්ලන්ට පස්සේ ඒ මිල ගණන් සහිතව චෙක් කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති දෙයක්. ඊට පස්සේ යාළුවනේ මේක තට්ටු දෙකකින් තමයි සුපර් මාකට් එක තියෙන්නේ. යට තියෙන්නේ ඉසෙන්ෂල් ද්‍රව්‍ය එදිනෙදා ඩේලි කටයුතු වලට අදාළ ද්‍රව්‍ය. උඩ තියෙන්නේ එක එක විවිධාකාර පෝස්ට් කාඩ් වගේ ඒවා ඔක්කොම ටාගට් කරලා තියෙන ටුවරිස්ට්ලට කැලපෙන විදියට. මම දැන් කැෂියර් එකට යනවා. කැෂියර් එකට ගිහිල්ලා මගේ කොක් බෝතලේ චෙක් අවුට් කරනවා. මම දැන් චෙක් අවුට් කරලා කොහොමත් කොක් බෝතලේ විතරයි ගත්තේ. මට හොඳටම පිටිපස්සේ හින්දා මම කෝක් බෝතලයක් ගත්තා යාළුවනේ. මේ හින්දා මම කෝක් බෝතලේ රුපියල් 300ක් පමණ වුණා. ඒකේ නිදර්ශනයත් කිසිම අවුලක් නෑ යාළුවනේ. මම කෝක් බෝතලේ අරගෙන චෙක් අවුට් වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ හින්දා කිසි වරදක් නැති සුපර් මාකට් එකක් හින්දා තමයි මම මේක තෝරගත්තේ ඔයගොල්ලන්ට බ්ලොග් එකක් විදියට. මේකේ එහා පැත්තේ වයින් ස්ටෝර් එකකුත් තියෙනවා යාළුවනේ. මම වෙන දවසක වයින් ස්ටෝර් එක ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද කියලා. ඒක තමයි යාළුවනේ අද මගේ බ්ලොග් එක. ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් please subscribe, comment and share with your friends. Thank you යාළුවනේ.